හෙලෝ කොහොමද ඉතින් වෙල්කම් බෑක් ටු තුලාස් ඩයිරි. ඔයාලා හොඳින් නේද? ඔන්න ආයෙත් සතියකට පස්සේ ව්ලොග් එකක් අරන් ආවා. දැන් නම් ඉන්නේ මම බෝඩිමේ ඉතින්. මේ දවස්වල අපිට එක්සෑම්නේ. ඉතින් ඔන්න සුපුරුදු පරිදි 6ට විතර ඇහැරලා ටී එකක් හදාගෙන බීලා නාල කරලා ලෑස්ති වුණේ පාඩම් කරන්න. මේ ඉන්නේ යශ්මී. ඔයාලා දන්නවනේ ඉතින් එයාව නම්. පේනවනේ. චුට්ටක් හායි කියන්නේ කිව්වම දාන කෝලම් ටික. අද දවස ගොඩක් ප්‍රොඩක්ටිව් විදිහට ගත කරනවා කියලා හිතුවට ඒ විදිහට වුණේ නෑ. මොකද මගේ ජීවිතේ දුක හිතුණුම දවස තමා අද. මොකද අද දවස මට කවදාවත් අමතක වෙන්න එකක් නැති වෙයි. මොකද මං කිව්වනේ මගේ ජීවිතේ ලස්සනම අවුරුද්ද මේක වෙනවා කියලා. ලස්සනම අවුරුද්ද මේක වෙලා ඒ වගේම ලස්සනම මාසේ පෙබරවාරි මාසේ වුණාට දැන් නම් මට හිතෙනවා මට හරිම දුකම හිතුණු මාසේ තමයි පෙබරවාරි කියන්නේ. අද පෙබරවාරි 26 වෙනිදා. මම මේ ලෝකේ තවත් වැඩියෙන්ම ආදරය කරන කෙනා, ඒ කියන්නේ මගේ අයියා බෝයිෆ්‍රෙන්ඩ් අද ඇක්සිඩන්ට් වෙලා. එයා ඇක්සිඩන්ට් වෙලා එයාගේ කකුලට ඩැමේජ් වෙලා. දන්නවද ඒක අහපු වෙලේ ඉඳන් මට මාර දුකයි. මං මොනවද කරන්නේ? මම මොනවද කරන්න ඕනි කියලා මට හිතාගන්න බෑ. මට එයා බලන්න යන්න තිබ්බනම් ඒත් ඉතින් මං දැන් මාතරනේ ඉන්නේ. එයා ඉන්නේ මොනරාගල. කිලෝමීටර 100 ගාණක් දුරින් එයා ඉන්නේ. මං ප්‍රාර්ථනා කරනවා කිසිම ගෑනු ළමයෙක්ට මේ වගේ දුක් හිතෙන ආරංචියක් නම් අහන්න ලැබෙන්න එපා කියලා. ඉතින් එන්නකෝ නෙගටිව් දේවල්ම සෑඩ් දේවල්ම ඔයාලා එක්ක බෙදා ගන්න නෙමෙයි මං වීඩියෝ එක කරන්න හිතුවේ. ඒත් ඉතින් අනා කරන්නද ඉතින්. එන්නකෝ අපි ඉස්සරහට වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා බලන්න. එක්සෑම් 24යි 25යි දවස් දෙකේම තිබිලා ආයෙ මට තියෙන්නේ මාර්තු 6 වෙනිදා. ඉතින් ඒ නිසා හිතාගෙන හිටියේ හොඳට පාඩම් කරලා ලියනවා කියලා. මොකද මේ සැරේ මම ගෙදර ගිහින් කිසිම දෙයක් පාඩම් කරේ නෑ. මොකද මට පාඩම් කරන්න බැරි වුණා. අනේ මන්දා. මේ සැරේ ස්ටඩි ලීව් එක නම් නිකන් ඔහේ වෙන වැඩ කර ගෙවිලා ගියානේ. ඉතින් පාඩම් කරන්න කියලා හිත හදාගෙන පාඩම් කර ඉද්දි තමා මට මේ බෑඩ් නිවුස් එක අහන්න හම්බුනේ. ඒ වෙලාවේ ඉඳන් පාඩම් කරන්න තියා මොනවද කරන්න කියලාවත් මට සිහියක් තිබුණේ නෑ. යාළුවෝ කොච්චර කිව්වත් අඬන්න එපා අයියට මුකුත් වෙලා නෑනේ කියලා. ඒත් ඉතින් කියන්න මට තේරෙන්නේ නෑ. අපි ඒක දැන් නවත්තමු. මොකද ඒක ආයෙ කතා කරොත් වෙන්නේ අඬන්න තමයි. මේ හැම වීඩියෝ ක්ලිප් එකක්ම මම ගත්තේ ඒ සිද්ධිය වෙන්න කලින්. ඒ සිද්ධිය වුණාට පස්සේ කිසිම වීඩියෝ ක්ලිප් එකක් මම ගත්තේ නෑ. නැත්තම් ඔයාලා හිතයිනේ මෙයා නම් මහ පුදුම කෙනෙක් කියලා. මගේ වීඩියෝ වලට අලුත් කෙනෙක් නම් ඔයාලා හැමෝම මං හරිම ආදරෙන් මගේ දුලාස් ඩයරියට පිළිගන්නවා. ඒ වගේම තමා මගේ වීඩියෝ හැමදාම බලන ඔයාලා නම් දන්නවා මම ප්ලේන් ටික කිව්වොත් ආයෙ ඉතින් කියලා වැඩක් නෑ ඒ ගැන. දන්නවද අපේ ජීවිතවලට අමාරු කාලවල් ඒ වගේම වාසනාවන්ත දවස් හරි හොඳ විදිහට ගලාගෙන යන දවස් එනවා. ඉතින් මේ හැම ලස්සන දවසක්ම අමාරු දවසක්ම අපිට අපේ ජීවිතේට අලුත් පාඩම් කියලා දෙනවා. මොකද ලස්සන සතුටු හිතෙන දවස් වලින් අපි සතුටත් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම තමයි ජීවිතයේ අමාරු කාලවලදී අමාරු සිද්ධවීම් සිද්ධ වෙද්දී අපි ඒ වගේ පාඩම් ඉගෙනගෙන අපි ඒව දරාගෙන ඉස්සරහට යන්න පුරුදු වෙන්න ඕනේ. අපේ ජීවිතේ හැම දවසකින්ම අපිට ගන්න පුළුවන් මොකක්ම හරි පාඩමක් කියලා දෙනවා. මොකද ඒ පාඩම් තමා අපිව ශක්තිමත් කරන්නේ. අපි එකිනෙකාට තියෙන දරා ගැනීමේ ශක්තිය හැමදේම වෙනස්නේ.
ඉතින් අපේ ජීවිතයට එන අභියෝග අමාරු අත්දැකීම් අපිව තව තවත් ශක්තිමත් කරනවා. ඒ නිසා මම නම් හිතන්නේ අමාරු දවස් අමාරුවෙන් වුණත් දරාගෙන ඉස්සරහට ගියොත් අපි හැමෝම දිනනවා. හැබැයි ඉතින් මම ඔයාලට එහෙම කිව්වට මටත් ටිකක් අමාරුයි. අමාරුම දවස් හරි අමාරුවෙන් දරාගන්න. මොනා කරන්නද අපි ඒ දවස්වලට කොහොම හරි මුහුණ දෙන්නම ඕනනේ. ඉතින් මේ වීඩියෝ එක මම වොයිස් කරන්නේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. මොකද මට මගේ ජීවිතේ දුකම හිතුණු දවසක් නෙමෙයි. ඉතින් මම පස්සේ සතියකට විතර පස්සේ හිතුවා කමක් නෑ. අමාරුම දවසක් තමා. ඒකත් මගේ ජීවිතේ මතකයක් වෙලා තියෙයිනේ. ඉතින් ඒ හින්දා මම මේ වීඩියෝ එක හදන්න පටන් ගත්තේ. ඔයාලට කියන්න මට තව දෙයක් තියෙනවා. මම මේ අවුරුද්දේ ඉගෙනගත්තු පාඩම් දෙකයි. එක පාඩමක් තමයි මම ඔයාලට කලින් කිව්වනේ. මේ අනිත් පාඩම තමයි මම මගේ ජීවිතේට ඉගෙන ගත්ත. ආයේ මගේ වැඩ පස්සට කල් දාන්නේ නෑ. මොකද ඒක මට ගොඩාක්ම මතක් වුණේ තේරුණේ එක්සෑම් දෙකක්ම ලියලා ආවට පස්සේ. මොකද පළවෙනියෙන්ම තිබුණු සබ්ජෙක්ට් එක ලියලා ආවට පස්සේ ලියපු උත්තර සමහරක් ඒවා ගොඩක් වැරදි. ආයෙත් උත්තර පෙරලලා බැලුවේ නෑ. ඒත් යාළුවෝ උත්තර කතා වෙද්දි මට හිතුණා අයියෝ මම මේ ලියලා තියෙන වැරදි ඒවානේ. මට රිපීට් වෙයිද දන්නෙත් නෑ කියලා. ඉතින් ඒ හින්දා ඔයාලා නම් වැඩ කල් දාන්න එපා. අද තියෙන වැඩේ අදම කරන්න. පාඩම් ගොඩ ගහ ගන්නත් එපා. ඔයාලත් හොඳට පාඩම් කරලා ඔයාලගේ වැඩ ටික එදාට කරගෙන ඔයාලගේ දවස ලස්සන කරගන්න. අද දවස ප්‍රොඩක්ටිව් කරගන්නවා කියලා හිතුවට අද නම් මට හරිම පැනික් ඩේ එකක්. මොකද මට හරිම දුකයි. ඉතින් මම කොහොමද ඒක ඔයාලට කියන්නේ ඔයාලට දෙපා දෙන්නේ. ඊළඟ විස්තර හම්බුනේ. මේ සැරේ මගේ බර්ත්ඩේ එකට ඒකටත් කලින්ම ගිෆ්ට් එකක් හම්බුණා. ඒ තමයි මේ ෆොටෝ එක. මේක දුන්නේ මට හිරුනි කියලා යාළුවෙක්. බලන්නකෝ ඉතින් ඒක හරිම ලස්සනයි. ඔන්න ඉතින් අද හවස් වෙද්දී අපිට වහින්න ගත්තා. වහිනවා ඉවරයක් නෑ ඉතින්. විතිවි කොටනවා එක පාටම තමයි ඉතින් මේ වහින්න ගත්තේ. පාඩම් කරන්නත් කම්මැලි. ඉතින් ඊට පස්සේ කාමරේ ජනෙල් ටික වහලා ඉවර වෙලා යාළුවෙක් එක්ක චූටි කතාවක් කර හිටියා. බලන්නකෝ එකපාරටම කරන්ට් එකක් ගියා. බලන්නකෝ ඉතින් අද මම මොනවා ඔයාලා එක්ක කතා කරන්නද කියලා මට තේරෙන්නේ නෑනේ. මාව බලාගෙන අහන් හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් තැන්කියු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.